දණ හිස රිදෙන්නේ ගෙවිලා නිසා විතරක් කියලා හිතනවාද? ඇත්තටම ඒක වෙන්න පුළුවන්. ඔයාගේ දණ හිස ආරක්ෂා කරන ඒ ආවට තියෙන මාංශ පේශි දුර්වල වීම නිසා. දණ හිස ආරක්ෂා කරන ප්‍රධාන මාංශ පේශි වර්ග දෙකක් තියෙනවා. එකක් ඉදිරිපස කලව මාංශ පේශි. අනික් එක තට්ටම් ප්‍රදේශයේ මාංශ පේශි. ඔබ ඇවිදිනකොට හරි එක් කකුල වල බර දාගෙන ඉන්නකොට හරි දණ හිස හරි ලයින් එකේ තියාගන්නේ මෙන්න මේ මාංශ පේශි වලින්. ඒ කියන්නේ දණ හිස ඇතුළට නෙරා එන එක එහෙම නැත්නම් ඉන්වර්ට් කොලැප්ස් එක වළක්වනවා. මේවා දුර්වල වුණොත් ෂොක් එක කෙලින්ම දණ හිසට. ඇවිදිද්දි දණ හිස ඇතුළට රැමෙනවා. එතකොට වේදනාව තවත් වැඩි වෙනවා. සොලියුෂන් එක හරිම සිම්පල්. හරි එක්සර්සයිස් වලින් මාංශ පේශි ශක්තිමත් කරන්න. දණ හිසට වැඩෙන අමතර පීඩනය අඩු කරගන්න. බෙහෙත් පෙති වලින් පේන් එක හංගන්න පුළුවන්. ඒත් වේදනාව වෙන හේතු නැති කරන්නේ එක්සර්සයිසස් වලින් විතරමයි.